ආයුබෝවන් හපුතලේ තියෙන බොහොම සුන්දර තැනකට තමයි අද අපි යන්නේ. ලිප්ටන් සීට් වලට තමයි අද අපි යන්නේ. මේ ලිප්ටන් සීට් වල තියෙන සුවිශේෂම කරුණක් තමයි මේ පරිසර පද්ධතිය විටින් විට මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ සුන්දර අත්දැකීම ලබා ගන්න පුළුවන් එකම තැන තමයි මේ ලිප්ටන් සීට්. ලිප්ටන් සීට් බලන්න යනකොට තියෙන ප්‍රධානම දුෂ්කරතාවය තමයි මේ පාරවල් වල තියෙන දුෂ්කරතාවය. මේ පාරවල් හරිම පටුයි. වාහනයක යනවා නම් සමහර තැන්වල වාහන දෙකක් මාරු වෙන්නවත් ඉඩ මදි. ඒ වෙලාවට ගොඩක් රිවර්ස් කරන්නත් වෙනවා. මේ ප්‍රදේශයේ තේ වගා කරන්න කලින් කෝපි රබර් වගා කරලා තියෙනවා. ජේම්ස් ටේලර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් ලිප්ටන් සීට් පැමිණීමත් සමග තමයි මේ තේ වගාව ආරම්භ කරලා තියෙන්නේ. ලිප්ටන් වතුයාය තෝමස් ලිප්ටන්ගෙන් පස්සේ එවකට රජය වුණු සිරිමාවු බණ්ඩාරනායක ආණ්ඩුව විසින් රජයට පවරාගෙන තියෙනවා. ශ්‍රී ලංකා ප්ලාන්ටේෂන් නමින් අවුරුදු 20ක් වගේ කාලයක් රජය මගින් පාලනය වෙනවා. පස්සේ වෙනත් පාර්ශවයක් වෙත බදු දෙනවා මේ වතුයායේ පාඩු ලැබීමත් සමග. මේ වෙද්දි පෞද්ගලික ආයතනයක් විසින් ලංකන් සමාගමට අයිති වතුයායක් වශයෙන් තමයි මේ තැන පවතින්නේ. එතනට බස් එකේ එනවා නම් දඹේ තැන්නට විතර බස් එකේ එන්න පුළුවන්. එතන ඉඳලා ට්‍රිවිල් එකක් හයර් කරගෙන තමයි ලිප්ටන් සීට් යනවා නම් යන්න වෙන්නේ. ලිප්ටන් සීට් පිහිටලා තියෙන්නේ හපුතලේ නගරයේ ආසන්නයේ පිහිටලා තියෙන කුණාගල කන්දේ මීටර් 1950ක් උසින්. මෙතනට එනවා නම් හපුතලේ ඉඳලා කිලෝමීටර් 6ක් වගේ එනකොට දඹේ තැන්න හම්බ වෙනවා. ඊට පස්සේ දඹේ තැන්න තේ කර්මාන්ත ශාලාව හම්බ වෙනවා. ලෝකයේ ප්‍රචලිත ලිප්ටන් සිලෝන් බ්ලැක් ටී ලිප්ටන් ලාහෝජී ඇතුළු තේ නිෂ්පාදන රාශියක් මේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ කර්මාන්ත ශාලාව බලන්න යන්නත් ඔයාලට පුළුවන්. ඉතින් මෙතන ටිකට් කවුන්ටරයක් තියෙනවා. හැමෝටම මෙතනින් ටිකට් එකත් අරගෙන තමයි යන්න වෙන්නේ. අපි ආවේ හවස් වෙලා. මේ වෙලාවේ වැඩි කවුරුත් ලිප්ටන් සීට් යන්නේ නැහැ. මෙයාලත් එක්ක කතා කරලා බොහොම අමාරුවෙන් තමයි ටිකට් පටන් මිලදී අරගෙන අපි මේ ගමනේ යන්නේ දැන්. සාමාන්‍යයෙන් ඔයාලා එනවා නම් උදේ වරුවේ එන්න පුළුවන් නම් හොඳයි. උදේ 9 වගේ වෙලාවට මෙතන හරිම සුන්දර විදිහට බලා ගන්න පුළුවන්.
මෙතන තියෙන ප්‍රධානම සුවිශේෂ කරුණ තමයි ලංකාවේ පළාත් 9න් පළාත් 5ක් එකපාර බලා ගන්න පුළුවන් එකම තැන තමයි මේ තැන. මෙතන view point එකක් වුණාට මේ වෙලාවේ නම් කිසිම view එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ අපිට. මීදුමෙන් සම්පූර්ණයෙන්ම වැහිලා. හවස් කාලයට ගොඩක් වෙලාවට මේ හරිය මීදුමෙන් වැහිලා තමයි තියෙනවා කියන්නේ. තෝමස් ලිප්ටන් මහතාගේ පිළිරුවක් මෙතන හදලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන් අපි මීදුම මැදින්.